ආයිබෝවන් වෙල්කම් බැක් ටු තුෂි ස්ටෝරීස්. අද මම ඔයාලට ගේන්නේ සිටි එකේ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සුපිරි වැඩ පෙන්නන ඒ වගේම ටෙක්නොලොජි එකත් කම්ෆර්ටබල් එකත් අතින් හරිම හැඩකාරයෙක් වෙච්ච සිටි එකේ ඉන්න ලස්සනම හැඩකාරයා Nissan Days Highway Star 2026. සුපුරුදු විදිහටම අපි මේ වාහනේ ඉදිරිපසින්ම පටන් ගමු. මෙයා ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න. ඉතින් සාමාන්‍යයෙන් Nissan Days Highway Star කියන්නේ Nissan Days line up එකේ එන ස්පෝර්ටි version එකට තමයි Highway Star කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉස්සරහින් උනත් හරිම ස්පෝර්ටි look එකක් අරන් තියෙනවා. ඉතින් මේ grill එක උනත් chrome grill එකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් එයාලා පොඩි ස්පෝර්ටි look එකක් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ headlights LED headlights එන්නේ. ඒ වගේම LED daytime running lights ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් මේ වාහනේ හැඩ වැඩ වැඩි කරන්න හැකියාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔරිජිනල් fog lights ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් Nissan Days කිව්වම ඔයගොල්ලෝ දන්නවා Nissan සන්නාමයෙන් තමයි එන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට මෙතන badge එක Nissan badge එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඔයාලට ඉන්ට්‍රොඩක්ෂන් එකේදීම කිව්වා මේ වාහන Nissan Days Highway Star 2026 කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක 0 mileage ඇවිල්ලා තියෙන නිසා පැකින් පිටින්ම තාම අපි ගාව තියෙන වාහනයක් තමයි මම අද ඔයාලට රිවිව් එකට අරන් එන්නේ. ඒත් එක්කම මම ඔයාලට මේකේ තවත් ෆීචර් එකක් පෙන්නන්නම්. මේකට සේෆ්ටි ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. මේකේ සේෆ්ටි එක වැඩි කරන්න ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මම හැමදාමත් ඔයාලට පෙන්නනවා. ඔයාලට පේනවා ඇති මේ වාහනේ ඉස්සරහා ලුක් එක හරි ප්‍රීමියම් ලුක් එකක් මේගොල්ලෝ අරන් තියෙනවා. ඔයාලට මේකේ සේෆ්ටි එක ගැන කතා කරද්දි මේකේ තව ඔප්ෂන් එකක් කියලා තියෙනවා. මේකේ 4-way cam ඇවිල්ලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් 4-way cam වල තව cam එකක් ඇවිල්ලා තියෙනවා. badge එක ගාවින්ම ඔයාලට බලා ගන්න පුළුවන් එක cam එකක් තියෙනවා. ඉතින් අනිත් cam දෙක side mirrors වලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පිටිපස්සේ reverse camera එක ඇවිල්ලා තියෙනවා. side mirrors වල ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඇවිල්ලා තියෙන 4-way cam වල එක cam එකක් මේ side mirrors වලත් මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් signal lights වෙන ඒ light එක LED light එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේකේ side mirrors auto folding විදිහට තමයි side mirrors ඇවිල්ලා තියෙන්නේ. මේකේ තවම safety option එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ blind spot එක ඇවිල්ලා තියෙනවා. මිරර් එකේ මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් බ්ලයින්ඩ් ස්පොට් ෆීචර් එක. මම ඔයාලට හැඳින්වීමේදී කිව්වා Highway Star කියන්නේ ස්පෝර්ටි ලුක් එකට ආපු වාහනයක් කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති හරි ස්පෝර්ටි ලුක් එකට එන ස්පොයිලර් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ සේෆ්ටි එක ගැන කතා කරද්දී තව හොඳ ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ පාකින් සෙන්සර්ස් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ටේල් ලැම්ප්ස් ගැන කතා කරොත් එහෙම මේකේ LED ටේල් ලැම්ප්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ පාවිච්චි කරන එක්කෙනෙක්ගේ වටිනාකම දෙගුණ තෙගුණ කරන්න මෙන්න මේ ඔප්ෂන්ස් වලට හැකි වෙලා තියෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් හරිම ලස්සන බෑක් එකක් තමයි මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. අර ස්පෝර්ටි ලුක් එක ගන්න හැම පුංචි ඩීටේල් එකකින්ම මේගොල්ලෝ try එකක් දීලා තියෙනවා කියලා පේනවා. මේ බජට් එකට ඔයාලට උපරිම වටිනාකමක් මේ වාහනයෙන් ඇවිල්ලා තියෙනවා කියලා මම නම් පෞද්ගලිකවම හිතනවා. පිටිපස්සේ ඇරලා බලමු මේකේ බූට් ස්පේස් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේකේ බූට් ස්පේස් එක ඇවිල්ලා තියෙන්නේ. සීට්ස් නවලත් ඔයාලට බූට් ස්පේස් එක ගන්න පුළුවන්. මේකේ බූට් ස්පේස් එක ගැන කතා කරද්දී WagonR වල වගේ නෙමෙයි විශේෂම ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ බූට් ස්පේස් එක වැඩි කර ගන්න ඔයාලට මෙන්න මේ විදිහට මේ සීට් ඉස්සරහට තල්ලු කරලා ඉඩ කඩ හදා ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ දකින්න ඇති කියලා මෙතනින් මේ සීට්ස් ටික ඉස්සරහට කරගන්න හැකියාවක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට නවලා ඔයාලට බූට් ස්පේස් එක වැඩි කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඒ ඔප්ෂන්ස් දෙකම හොඳටම අපිට ස්පේස් එක ගන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම හැමදාම ඔයාලට ගේන උදාහරණය මේ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඉතින් සාමාන්‍යයෙන් අපි ට්‍රැවල් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම වාහනයක් ගන්නවා නම් ට්‍රැවල් කරනවානේ. ඉතින් ට්‍රැවල් කරනවා නම් ඔයාගේ පුංචි පවුලත් එක්ක ට්‍රැවල් කරනකොට හොඳ ලොකු ලගේජස් දෙකක් දාගන්න ඉතා පහසුවෙන්ම මේකේ බූට් ස්පේස් එක ඇවිල්ලා තියෙනවා කිව්වොත් මම නිවැරදි කියලා මම හිතනවා. ඉතින් නැත්තම් ලොකු ලගේජ් එකයි පොඩි ලගේජස් දෙකක් වගේ දාගන්න හොඳ බූට් ස්පේස් එකක් මේකේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි බලමු දැන් මේකේ අපි ඇවිල්ලා තියෙන්නේ ස්පෙයා වීල් එකක්ද එහෙම නැත්නම් ටූල් කිට් එකක්ද කියලා. සුපුරුදු විදිහටම මේකේ ස්පෙයා වීල් එකක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ ටූල් කිට් එකක්. ඔයාලට පේනවා ඇති ස්පෙයා වීල් එකක් දාගන්න උනත් ඉඩ කඩක් මේකේ තියෙනවා. නමුත් මේකට ඔරිජිනල්ම ඇවිල්ලා තියෙන්නේ ටූල් කිට් එකක්. පම්ප් එක ඇවිල්ලා තියෙනවා, ග්ලූ එක ඇවිල්ලා තියෙනවා, සහ ටූල් එක ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට කොහේ ගියත් කරදරයක් නොවි අතරමං නොවි පරිස්සමින් ගෙදර එන්න ඕන හැම සේෆ්ටි ඔප්ෂන් එකම මේකේ ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් වාහනේ ඇතුළට ගිහිල්ලා බලමු මේකේ කම්ෆර්ටබල් එක කොහමද, ස්පේස් එක කොහමද, අපිට කම්ෆර්ටබලි අපේ පවුලත් එක්ක හොඳ ගමන අභිමනක් යන්න ඉඩක් තියෙනවද, සහ මේකේ ඇවිල්ලා තියෙන අලුත් වෙලා තියෙන ටෙක්නොලොජිස් මොනවාද කියලා අපි දැන් ඇතුළට ගිහින් බලමු. දැන් මේකේ පිටිපස්සේ යන පැසෙන්ජර් ගේ කොහමද ලෙග් ස්පේස් එක කියලා බලන්න සහ කම්ෆර්ටබල් එක කොහමද කියලා බලන්න අපි පිටිපස්සෙන් ඇතුළට ගිහිල්ලා බලමු.
වගේ සුව පහසු ඉරියව්වෙම මේ වාහනයට වැජන්නාරවල වගේම ඉඳ ගන්න හැකියාවක් තියෙනවා. සහ විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි හොඳ ලෙග් ස්පේස් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දවසක ට්‍රිප් එකක් ගියත් කිසිම කරදරයක් නැතුව කිසිම අමාරුවක් නැතුව යන්න පුළුවන් හැකියාවක් මේ ලෙග් ස්පේස් එකක් පිටිපස්සේ ඔයාලට හොඳට කකුල් දිග අරන් යන්න හැකියාවක් මේ වාහනේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මම දකිනවා මේකේ තියෙන හොඳ ප්ලස් පොයින්ට් එකක් විදියට. ඉතින් ඒ වගේම සීට්ස් ගැන කතා කරාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ හොඳ කම්ෆර්ටබල් සීට් එකක් ඇවිල්ලා තියෙනවා. ෆැබ්‍රික් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුළුවන් ෆැබ්‍රික් එකක් ඇවිල්ලා තියෙන්නේ. ආඩිය දැම්මත් ඔයාලට අපහසුවක් දැනෙන්නේ නැති විදිහේ හොඳ ෆැබ්‍රික් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ හෙඩ්රෙස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. මේ හෙඩ්රෙස් දෙක ඇවිල්ලා තියෙන්නේ පිටිපස්සේ පැසෙන්ජර්ස්ලා දෙන්නේ තමයි ඒගොල්ලෝ මූලිකවම ફોකස් කරලා තියෙන්නේ. මේ වාහනේ හයිට් එක ගත්තාම ඔයාලට පේනවා ඇති හොඳ උසක් අපේ ඔළුවේ ඉඳන් උඩට තියෙනවා. ඉතින් අර යන එක්කෙනෙක්ට මට වඩා සෑහෙන උස වුණත් හරි පහසුවෙන් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද හොඳ හයිට් එකක් මේ වාහනේ නැචරලිම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම හිතන හැන්ඩල්ස් ඩෝ හැන්ඩල්ස් ඇවිල්ලා තියෙන නිකල් හැන්ඩල්ස් බොටල් හෝල්ඩර් එකකුත් මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට එහෙමනම් ගිහින් බලමු කොහොමද ස්ටීරින් වීල් එක මොනවාද අලුත් ඇවිල්ලා තියෙන ටෙක්නොලොජිස් සහ මේ වාහනේ තවත් අලුත් ඇවිල්ලා තියෙන ෆීචර්ස් මොනවද කියලා අපි දැන් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලට ඇතුළට ගොඩ වුණාම හරි ලස්සන මොඩර්න් ඩෑෂ්බෝඩ් එකක් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මම ඔයාලට මුලින් ඉඳන්ම පටන් ගන්න තැනේ ඉඳන්ම කිව්වා මේක හරි ස්පෝටි ලුක් එකකට ස්පෝටි වර්ෂන් එකකට ඇවිල්ලා තියෙන කියලා ඔයගොල්ලන්ට අන්න ඒක තවත් අහුරු කරගන්න පුළුවන්. මෙන්න මේ ස්ටියරින් වීල් එකෙන් හරීම ස්පෝටි ලුක් එකකට ඇවිල්ලා තියෙන ස්ටියරින් වීල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඩුවල් මල්ටි ෆන්ක්ෂන් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සුපුරුදු විදිහටම Nissan badge එක මැද්දේ ඇවිල්ලා තියෙනවා. ඔයා ගෙවන බජට් එකට ඔයාගේ පවුලත් එක්ක හරි ස්මාර්ට් විදිහට ගිහිල්ලා වහින්න පුළුවන් වාහනයක් තමයි Nissan Days Highway Star කියන්නේ. ඉතින් විශේෂම දේ මේක 2026 වාහනයක්. හැමතිස්සෙම මේ වාහනේ සේෆ්ටි එක ගැන ඔයාලත් එක්ක කතා කළා. සේෆ්ටි එක ගැන කතා කරනන්දී අපි බලන්නම ඕන වැදගත්ම දෙයක් තමයි මේකේ එයා බෑග්ස් කියන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ 6 එයා බෑග්ස් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සීට් එකේ මෙන්න මෙතනින් එයා බෑග්ස් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහා සීට් දෙකටම මේ පොසිෂන් එකෙන් එයා බෑග්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම එතන කණු වලට දෙපැත්තේ කණු දෙකට එයා බෑග්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එයා බෑග්ස් දෙකක් දෙපැත්තේ කණු දෙකටම ওই විදිහට ඇවිත් තියෙනවා. ස්ටියරින් වීල් එකට එයා බෑග් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ වම් අත කෙරවලේ නෝමල් වෙන වාහන වල එනවා වගේම ඒ කෙරවලේ එන එයා බෑග් එකක් ඇවිල්ලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ගත්තාම මේ වාහනයට 6 එයා බෑග් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ වටිනාකම තවත් වැඩි වෙනවා. සේෆ්ටි එක තවත් වැඩි වෙනවා. හැම දෙයක්ම හොඳ කම්ප්ලීට්ලි තියෙන වාහනයක් විදිහට අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. මේ වාහනේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ මොඩර්න් ඩෑෂ්බෝඩ් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක මික්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ඩෑෂ්බෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතනින් පුෂ් ස්ටාර්ට් ආවිලා තියෙනවා මේ වාහනේට. ඉතින් මේකේ මේ සෙටප් එක ඇවිල්ලා නැහැ. ඔයාලට මම හැමදාම කියනවා බ්‍රෑන්ඩ් නිව් වාහනයක් කෙනකොට සාමාන්‍යයෙන් වාහනේට සෙටප් එකක් එන්නේ නැහැ. මේ වයිසර්ස් වලට මේ පැත්තේ මිරර් එකක් ඇවිල්ලා තියෙන වගේම පැසෙන්ජර් එකේ පැත්තටත් මිරර් එකක් මේ වාහනේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි බලමු මේකේ කියුබිකල් එකේ කොහොමද ඉඩ තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මේ කියුබිකල් එකේ ඉඩ ඇවිල්ලා තියෙන්නේ. මේකට ඔරිජිනල්ම මැනුවල් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ කියුබිකල් එකක් තමයි මේ වාහනේට ඇවිත් තියෙන්නේ. මෙතනින් ඔයාලට කප් හෝල්ඩර් එකක් ඇවිල්ලා තියෙනවා. නිකල් හැන්ඩල්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බොටල් හෝල්ඩර් එකක් දොරටම ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මම හැමතිස්සෙම ඔයාලට මේ වාහනේ සේෆ්ටි ෆීචර්ස් ගැන හයිලයිට් එකක් දෙනවා. ඒ වගේම පෙන්වන්න ඕන සේෆ්ටි ෆීචර් එකක් තියෙනවා. මේක ඇවිල්ලා ප්‍රෝ පයිලට් කියන ෆීචර් එක. ඔයාලට මෙන්න මේ නිල් පාට සලකුණෙන් පේන්නේ මේ ප්‍රෝ පයිලට් කියන ෆීචර් එක. ඔයාලා දන්නවා වාහනේ හයිවේ එකක වගේ යද්දි ඔයාලගේ ස්ටැබිලිටි එක තියාගන්න, ස්ථායීතාවය තියාගන්න උපයෝගී වන ආරක්ෂිත උපක්‍රමයක් තමයි ප්‍රෝ පයිලට් කියන්නේ. ඉතින් ඔයාලට ඒ ෆීචර් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් වාහනය ස්ටාර්ට් කරලා බලමු මේකේ මීටර් පැනල් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට තමයි මේකේ මීටර් පැනල් එක ඇවිල්ලා තියෙන්නේ. සෙමි ඩිජිටල් විදිහටත් සෙමි ඇනලොග් විදිහටත් තමයි මේකේ මීටර් පැනල් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ආයිඩල් ස්ටොප් එක, ඒ වගේම ෆුවල් ලිමිට් එක, ඒ වගේ දේවල් මේකේ සුපුරුදු විදිහටම ඉන්ඩිකේට් කරලා තියෙනවා. ඉතින් මෙතනින් ඒකේ බටන්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඇවිල්ලා තියෙනවා ආයිඩල් ස්ටොප් එකට බටන් එකේම මෙතනින් ඇවිල්ලා තියෙනවා. රිවර්ස් කැම් වැඩ කරන්නේ මෙන්න මේ මිරර් එකෙන් කියලා මම ඔයාලට කිව්වා. දැන් බලමු අපි ඒක කොහොමද වැඩ කරන්න කියලා. මේ විදිහට තමයි රිවර්ස් කැම් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා හරිම ලේසි රිවර්ස් කරනකොට. මොකද අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනවා රිවර්ස් කරනකොට මේ මිරර් එක දිහා බලන්න.
ඉතින් ඔයාලගේ සේෆ්ටි එක එතනින් වැඩි දියුණු වෙනවා කියලා මට නම් ඉතින් අපි දැන් බලමු මේකේ ටච් AC එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් AC එක ඔන් කරගන්න පුළුවන්. කරලා ඔයාලට AC එක වැඩි කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ටච් එකක් දීගෙන යන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඔයාලගේ AC එක ඔටෝමැටිකලිම වැඩි වෙනවා. ඉස්සෙල්ලා පොන්චි වැරද්දක් වුණා කියලා මම මේක දැන් මේ ඔයාලට මේ වාහනේ පෙන්නගෙන යනකොට දැක්කේ. ඔයාලට මම පෙන්නන්නම්. මේකේ මෙන්න මෙතනින් එයා බෑග් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මේක 6 එයා බෑග් කියලා. ඒක මට වැරදීමක්. මෙන්න මෙතනිනුත් එයා බෑග් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකට වාහනේට ඇවිල්ලා තියෙන තවත් හොඳ ඔප්ෂන් එකක් 7 එයා බෑග්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට ෆුවල් එකට ලීඩ් එක අරගන්න මෙතනින් කී එක ඇවිල්ලා තියෙනවා. වැගනාර් එකේ නැති තව මේ දෙයක් මට ඔයාලට පෙන්වන්න පුළුවන් මේ වාහනේ. මෙන්න මේ විදිහට ට්‍රේ එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ මැක්සිමම් 3 kg කියලා ගහලා තියෙනවා. කියන්නේ ඔයාලට කිලෝග්‍රෑම් 3ක් වෙනකන් බරක් යුටිලයිස් කරන්න පුළුවන්. උගලන්ගේ ආහාර පාන ද්‍රව්‍ය දෙයක් උනත් මෙතනින් තියාගන්න පුළුවන්. හැබැයි මැක්සිමම් 3 kg වෙනකන්. ඒ වගේම මේකේ ස්ටියරින් වීල් එක ඇඩ්ජස්ට් කරගන්න ඔයාලට මෙන්න මෙතනින් කී එක ඇවිල්ලා තියෙනවා. මේක පල්ලෙහාට කරලා ඔයාලට මේ ස්ටියරින් වීල් එක මේ විදිහට පල්ලෙහාට කරගන්නත් හැකියාවක් තියෙනවා. මම හැමදාම කියන දේ තමයි අපි පිරිමි පාර්ශවයට වඩා පොඩ්ඩක් උසින් මහතින් අඩු නිසා හැමතිස්සෙම වාහනයක් තෝරගන්න නැද්දී අපේ ඉදිරියෙන් තියෙන view එක කොහොමද කියලා මම හැමතිස්සෙම සැලකිලිමත් වෙනවා. ඉතින් මේකෙදිත් ඔයාලට මට කියන්න තියෙන්නේ කාන්තාවක් වුණත් ඔබට කිසිම බයක් නැතුව ගන්න පුළුවන් වාහනයක් තමයි මේ වාහනය. ඔයාලට පේනවා ඇති දැන් මම ඉඳන් ඉන්නකොට මගේ ස්ටියරින් එකේ ඉඳන් තියෙන view එක හරිම පැහැදිලි view එකක් තියෙනවා. හොඳ උසක්. ඒ කියන්නේ ඩ්‍රයිවර් සීට් එකෙන් මේ වාහනේට ඇවිල්ලා තියෙනවා. ඒකට අපිට දෙපැත්ත ඉදිරිය හොඳින් බලාගෙන හරිම ආරක්ෂිතව ඩ්‍රයිව් කරන්න හැකියාවක් මේ වාහනේ කාන්තාවකට උනත් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන් රීඩින් ලෑම්ප්ස් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට රැයකට උනත් ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට් එකක් බලා ගන්න එහෙම හැකියාවක් මේ රීඩින් ලෑම්ප් වලින් එනවා. මේකේ අපේ තරුණ කට්ටිය ගොඩක් කැමති දෙන්නේ පොඩ්ඩක් සරවුන්ඩින් සිස්ටම් එක හොඳට දාගෙන සින්දුවක් අහගෙන ලොන්ග් ඩ්‍රයිව් එකක් යන්න. ඉතින් ඒ ගැන කතා කරනකොට මේක ස්පීකර්ස් ගත්තාම normally සාමාන්‍ය වාහනවල එනවා 6 speakers. හැබැයි මේ වාහනේට ස්පෙෂලිම 7 speakers එනවා කියලා කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ නැහැ. මෙන්න මේ විදිහට දොරවල් හතරට ස්පීකර්ස් හතරක් එනවා. ඊට අමතරව මෙන්න මේ විදිහට කණු දෙකට ස්පීකර්ස් දෙකක් එනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට අමතරව ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මෙතනින් ඔය ස්පීකර් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට 7 ස්පීකර්ස් ඇවිල්ලා තියෙනවා මේ වාහනේ. මම ඔයාලට කිව්වා මේ වාහනේ 2026ට ආපු බ්‍රෑන්ඩ් නිව් වාහනයක් නිසා ඔයාලට පේනවා ඇති මේකේ ඔරිජිනල්ම ඩන්ලොප් ටයර් හතරක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අඟල් 14 ටයර්ස් ඇවිල්ලා තියෙනවා. හයිවේ ස්ටාර් කියන්නේ ස්පෝර්ටි ලුක් එකක් ගේන වාහනයක් කියලා මම ඔයාලට නිතරම කියනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇලෝ වීල් එක ස්පෝර්ටි ලුක් එකටම ගැලපෙන විදිහට හරීම ස්මාර්ට් ඇලෝ වීල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම ඔයාලට මේකේ රිමෝට් කන්ට්‍රෝලර් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා පෙන්නන්නම්. හරිම ලස්සනයි. හරි ගුරු බූටි විදිහට මෙන්න මේ විදිහට තමයි මේකේ රිමෝට් කන්ට්‍රෝලර් එක ඇවිල්ලා තියෙන්නේ. Nissan logo එකෙන් ඇවිල්ලා තියෙනවා. අපි නම් දැන් හැමදාම කතා කරන අවසානයේ ඔබ කැමතිම ස්පෙસિෆිකේෂන් ටික කතා කරමු. ඉතින් මේකේ එන්ජින් එක ගත්තාම වැගන් ආර් එක වගේම තමයි 660 cc එන්නේ. ඒ වගේම මේකේ 3 සිලින්ඩර් පෙට්‍රල් එන්ජින් එකක් එන නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතාම ඉහළින් තියෙන වාහනයක් විදිහට අපිට මේ වාහනය ගන්න පුළුවන්. ඒ වගේම ගියර් බොක්ස් එක ගත්තාම මේකේ CVT ගියර් බොක්ස් එකක් එන්නේ. ඒ නිසාට හරිම ස්මූත් විදිහට ඩ්‍රයිව් කරන්න ඩ්‍රයිව් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වාහනයක් තමයි මේ Nissan Days Highway Star 2026 කියන්නේ. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන මේ වාහනේ කතා කළොත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් සිටි එකේ ඩේලි ඩ්‍රයිව් කරනවා නම් ඔයාලට එක ඉන්ධන ලීටර් එකකින් කිලෝමීටර් 18ක් 20ක් අතර ප්‍රමාණයක් සිටි එකේදී ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ පවුලේ අයත් එක්ක පුංචි විනෝද චාරිකාවක් වගේ යනවා නම් හයිවේ එකේ යනවා නම් මෙයා ලීටර් එකකින් කිලෝමීටර් 20ක් 25ක් අතර වගේ කාර්යක්ෂමතාවයක් මෙයා පෙන්නනවා. හරිම සිටි එකේ ගමන් කරන්න පුළුවන්. ඔයාගේ බජට් එකට ගැලපෙන වාහනයක් විදිහට අපිට ගන්න පුළුවන් මේ Nissan Days Highway Star එක. ඉතින් ඩේලි ඔයාගේ ඔෆිස් ඩ්‍රයිව් එකට, ස්කූල් ඩ්‍රයිව් එකට වගේම බබාලව ක්ලාසස් වගේ ගෙන යන්න ගන්නවා නම් ඔයාට අයිඩියල්ම වෙන වාහනයක් විදිහට මට මෙන්න මේ Nissan Days Highway Star 2026 පෙන්වන්න පුළුවන්. ඉතින් හරිම ස්පෝර්ටි ලුක් එකට තියෙන ප්‍රීමියම් ලුක් එකක් එන හරිම ලස්සන වාහනයක් විදිහට අපිට මේ Days එක ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් ඉක්මනටම මේක වටේ රවුමක් ගිහිල්ලා බලමු මෙයාගේ ඕවරෝල් ලුක් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. අවසාන වශයෙන් ඔයාලා හැමෝම මේක වැඩියෙන්ම උනන්දුවක් දක්වන කාරණාව තමයි මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් මේක මිල ගත්තාම
ඔයාලට මං කිව්වා මේක 2026 බ්‍රෑන්ඩ් නිව් වෙන වාහනයක් කියලා. ඒ හින්දා ඔයාලට සාමාන්‍ය මේ වගේ වාහනයක් ලක්ෂ 85 සිට 90 වගේ දක්වා රේන්ජ් එකේ ගන්න පුළුවන්. ඉතින් ඒක මං හැමදාමත් ඔයාලට කියනවා වෙනස් වෙනවා. අපි ගන්න ඔක්ෂන් ග්‍රේඩ් එක අනුව සහ මේ වාහනය ඒ රටේදී මොනතරම් මයිලේජ් එකක් දුවලා ආවද කියන එක මත සහ සමහර වෙලාවට මේකේ වර්ෂය මත වෙනස් වෙනවා. ඉතින් ඔප්ෂන්ස් අනුව වෙනස් වෙනවා. ඉතින් මම ඔයාලට ඒක හැමදාම කියනවා වාහනේට මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වාහනේ කන්ඩිෂන් එක අනුව. Nissan Days එකක් ගන්න ඔයගොල්ලොත් හරි ආසාවෙන් හිටියානම් ඒක ගැන හිතියානම් මගේ මේ වීඩියෝ එකෙන් පුංචි අදහසක් ගන්න ඇති කියලා මම හිතන අනිවාර්යයෙන්ම ඉස්සරහටත් මේ වගේම වාහන අරගෙන ඔයාලගේ ආලින්දෙට එන්නම්. මෙච්චර ලාමාව බලන් හිටියට ගොඩක් ස්තුතියි. මම තුෂාරි පලියවඩන තුෂි ස්ටෝරීස්.